Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි එළියට යනවා කණ්ඩා. ඉතින් අපි කොහෙද යන්නේ කියලා අපි බලමු. මම vlog එකක් කරන්න කියලා හිතුවා. මගේ ඔළුවේ තිබෙන අයියා එකක් කරනවා කියලා. ඊළඟට මට හිතුණා කරන්න. ඉතින් ළමයි මේ යන්නේ අපේ සැලොන් එකේ වැඩ කරන අක්කලා ටිකව ගන්න. අපි ආවත් අරගෙන තමයි මෙතෙන්ට යන්නේ. මරණයත් අතර සටනකින් ළමයිම. ඉතින් යාළුවා ආවට පස්සේ අපි ලොකේෂන් එකට ගියා. මෙතන තමයි ලොකේෂන් එක. ළමයි vlog එකට මම්මාගේ සවුන්ඩ් එක දානවා හරි වඩින්. මොකද මේකේ ගොඩක් කතා කරනවා. තියෙන හින්දා මම හිතුවා ඔයාලට ඒ සවුන්ඩ් එකම දෙන්න ඕනේ කියලා. ඉතින් මට මතක විදිහට මේ හොටෙල් එක තියෙන කැලණිය පැත්තේ. හොටෙල් ක්ලෝවර් තමයි මේකේ නම. පොලිමට දෙල් ඔයා පිටාගෙන කන්න ගන්න බෑ. මොකද කියන්නේ මගේ යාළුවන්ට මගේ vlogs දිගටම බලන්න කියන්න. හැමෝම මෙයාගේ vlogs දිගටම බලන්න. ඒ වගේම මෙයා අමුතු වීඩියෝස් දෙන්නේ. ඒකම ඔයාලට බලන්න කියලා මම සතුටින් ආරාධනා කරනවා. අනේ ආදරේ. අගේ සයිට් එකට මෙයාලගේ බත් එක. මේ කව දීලා එලා මේ කෑම කරා අයියනේ දවස් ගානේ කරා. ඔව් අරක නිකන්. ඒක කෑම මේක වට රසයි. දෙල් මොජේ එකක් තියෙනවා. මේවත් තියෙන්නේ ඔයගොල්ලෝ දැන් කාලා කන්න ඕනේ. नादी चिकन करता है ඔයාලගේ චිකන් කකුල ගත්තේ නැත්තේ අයියා. මේක රහයි දෙල්ල. ඇත්තද රහයිද? මේක රහයිද කියලා බලන්න අපි මුලින්ම අක්කගෙනට කන්න දෙමු. ඊට පස්සේ අපි කමු. ඉතින් කොපෙට් පිටට දාගෙන ඉන්නකෝ. අපි මුලින්ම යාලට නෑ කන්න දෙමු. එපා. ඔය හදාගෙන ඉන්නකෝ. ළමයි ළමයි අක්කගෙනෙක්ට එහෙම වැඩක් කරමු අපි. එහෙම බෑ. මේක රහයිද කියලා හරියම දැන් කන්න බැලුවොත් අපරාධින් ඉන්න අක්කලාට කියමු රහයි කියලා. කලින් කාලා නෑ තියෙනවා. මම කියනවා. කන්න කියමු. හාද? මොන හොය මෙතන ගෙඩියක් දාලා. ළමයි වෝටර් වර්ල්ඩ් එකට අපි කිසිම අයිඩියා එකකින් නෙවෙයි ආවේ. ඒ වුණාට අපි දැන් යනවා. වැඩිහිටි 1300යි ළමා 850යි කියලා. හරිද? එහෙම ගියා. ගයිස් මේක අලුත් කරලා තියෙන්නේ. මේක දැන් රිවර් සෆාරි එහෙමත් තියෙනවා. ඉතින් අපේ වීඩියෝ එකේ මේ මැදදී බලමු ඒවා කොහොමද කියලා. කලින් අපි ආවනේ. කලින් ආපාර අපි ඒකට ටිකට්ස් ගත්තා. ඇත්තටම කිසිම දෙයක් තිබ්බේ නැහැ. නිකන් අර රිවර් සෆාරි එකට මඩ ගොඩක් තිබ්බේ. නිසා අපි කලින් පාරේ ගියේ නෑ. රයිට් එකෙන් බලන් ඉන්නවා. ගලන්ත මත්සේ මත්සේ මටත් එක පාඩේ වචන කියන්න බැරි නම් මට වෙන්නේ ගොඩාක් තියෙනවා. මට වීඩියෝ එකට ටිකට දාන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් දාන්න ළමයි. එන්නේ මෙයා වෙනන්ද
පොඩි බබාලත් නම් ෂෝක් මෙතන ලොකු අයටත් ඉතින් මරු. දැන් නැති මරු. මාළුන්ට නිින්දියක් නැද්ද? නෑ නිදා ගන්න මාළු ඉන්නනේ. ඇස් පියා ගන්නනේ. නිදා ගන්න යනකොට නිින්දයක් නැහැ. ළමයින් ප්‍රශ්නයක් තියෙනවා මාළුන්ට නිින්දයක් නැද්ද කියලා. ලස්සනට ගන්න ඉපුණි ලස්සනට ගන්න. තෙරපි කරගන්න කුසන්න තව ටිකක් කුසන්න තෙරපි කරගන්න ළමයි. ඉපුණි ලස්සනයි. අමුතු ලස්සනක් තියෙනවා එයාලගේ. මාලා මිලේ මම. රෝස් පාට දැන් පාට ඉන්නවා ලස්සනයි. අපි කලින් එද්දි නම් මෙච්චර මාළු හිටියෙත් නෑ ළමයි. මම එකයි vlog එකේ මුල කිව්වේ. දැන් නම් ඉතින් මාළු ඉන්නවනේ. සෑහෙන ඉන්නවා. කලින් එද්දි මෙච්චර මාළු හිටියෙත් නෑ බලන්න ගියා තිබ්බෙත් නෑ. දැන් නම් ඉතින් ෂෝක් මේ අර මේ හෙල්ලෙනකොට අම්මට වර විදුලි බලය ටොන් 1000කට විදුලි සැරක් නිපදවිය හැක. මෙවැනි විදුලි සැරකින් අශ්වනුවද මේ ඒ නැත්ත. මකුළු නෙවෙයි යකෝ. කකුට නෙවෙයි නම අනේ මම. දැන් මේක නම තමයි අපිට ගයන් අමාරු. කොකි නිසා. කොකිට ඇවිල්ලා ඉන්නේ සීවර්ල්ඩ් එකට ළමයි. ගෙන් දිග vlogs ඉල්ලන අයට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මම තව දිගටම වීඩියෝස් දානවා. මම හිතනවා ඔයාලා මාව subscribe කරලා තියාගනි කියලා. අනේ මේ මාළුවා ලස්සනයි අතට ලස්සනයි. මෙතන දැන් නම් ගොඩාක් දේවල් බලන්න තියෙන පොඩි බබාලට එහෙම. මේ ගොඩාක් මාළු ඉන්නවා බලන්න. ඉතින් අපිට ළඟයි අපි හොටල් එකට මේ ගිහිල්ලා කෑම කාලේ ඉන්න ගමන් ඉතින් දැනලා තමයි අපි ආවේ. උන වැඩෙත් එක්ක කලින් පාරුණ වැඩෙත් එක්ක අපි හිතුවා එන්නේ නැහැ කියලා. එනකට දැන් මේක මම වීඩියෝස් බැලුවා. මම ආවා එකපාරක් අයියත් එක්ක. එතකොටත් හද තිබ්බේ. දැන් ඉතින් හදලා ඉවරයි මම හිතන්නේ. අර වැද්දෙක් එහෙම තින්න බලමු අපි අදේ වැද්ද ඉඳීද කියලා. හිටියොත් මම ඒකත් වීඩියෝ කරගන්න ළමයි. අද මෙතන ගොඩක් අය ඉන්න ළමයි. ගොඩාක් අය ඉන්න මාළු බලන්න. මම හිතන්නේ මේකේ මේ කුරුල්ලොත් ඉන්නවා වෙනම සයිඩ් එක. නෝ පේන්නේ ඇතුළට මෙතන කළුවර. කොහොමද? හාමි. ඉන්න පොළොවට මාළු ටිකක් වර ඒ මොකේද? මේම ලස්සනයි මේක. මට මේ ගෙදර අරන් යන්න හිතෙනවා. උනේ මේ බලන්නකෝ රෝස් පාටයි. මොනේ? හරිම ලස්සනයි. නිකන් අර වෙසක් වගේ. බල් පෙළලා වගේ. ආගේ නම් නම තියෙන්නේ. අමස්තන් මඩෝ ඔයා නිකන් පාපිස්සක් වගේ. වීඩියෝ ගන්න නම් ගොඩාක් දිනුයි. මොකද ගොඩාක් තියෙනවා. ඒ නිසා මම මෙන්න මේ වගේ කැලේ වලට පෙන්නන්නම්. මොකද වීඩියෝ ගොඩාක් දිනුයි. මාර විදිහට මාළු ඉන්නවා මේක. ලස්සනම ඉන්නේ. ඔයාලා මාගේ කලින් මේ දැන් කැලේ වල දකින්නදී මේ බල්බ් වගේ යන්නේ මාරම ලස්සනයි.
පාඳුරු වැටි. මේක තමයි ලස්සනම එක තියෙන්නේ හරිද? මෙතන විඩා ගන්නවා නිදහස එන්න ඕනේ. ඉතින් සෙනගිලි කරන්න අමාරුයි. හලෝ ඔයාලා ගියා කෝ? මිස් සත්තු ඉන්නවා ළමයි වලට පේනවා ඇති. මේ view එකට මම ආසයි. මිස් කලංකයි. ළමයි රිවර් සෆාරි යන්න තමයි දැන් අපි යන්නේ. මං කිව්වනේ අද ගොඩාක් සෙනග ඉන්නවා කියලා. මෙන්න මේ විදිහට තමයි ළමයි සෙනග ඉන්නේ අද. අර දැන් ගොඩක් දේවල් බලන්න තියෙන හින්දා ගොඩක් සෙනගක් ඉන්නවා වැඩිනේ. වැද්දා ඉන්නවා ළමයි වැද්දා ඉන්නවා. ඔව් ඔව් එයා වගේ මේකට. ඇත්ත එකේ තමයි තියෙන්නේ. අයියා. එතකොට එයි. මට පොඩ්ඩක් වගේ තමයි මූණ දැක්කම.
ඉතින් අමාරු වුණාම තමයි මගේ vlog එක ගියේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ vlog එක රස විඳින්න ඇති කියලා. ඒ වගේම මම හිතනවා ඔයාලා මගේ vlog වලට ආස වෙන්න ඇති කියලා. ඉතින් තවත් vlog එකකින් මම ඉස්සරහට අරන් එනකම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. මම හිතනවා අනිවාර්යෙන්ම subscribe කරයි කියලා. ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම්. bye bye.